අද අපි කතා කරන්න යන්නේ IT ඉන්ඩස්ට්‍රියට එන්න ඉන්න ඔයාලා හැමෝම අහන ප්‍රශ්නයක්. ඒ තමයි මොරටු කැම්පස් එකේ විත් එකද හොඳ කොළඹ කැම්පස් එකේ විත් එකද හොඳ කියන එක. මේ දෙකේ තියෙන වෙනස්කම්, සිලබස් එක, අමාරුත් තැන්, ජොබ් මාකට් එකේ තියෙන පිළිගැනීම් වගේ ටොපික්ස් කීපයක් යටතේ අද අපි මේක ගැන පැහැදිලිව කතා කරමු. Hi friends. ඔයාලා මේක තුලා ඉන්නේ New School YouTube channel එකත්. ගොඩ දෙනෙක් A level ඉවරනාම හරි රැකියාවක් කරන අතරතුර හරි IT උපාධියක් කරන්න හදනකොට මුලින්ම එන විකල්ප දෙක තමයි මොරටුව සහ කොළඹ big external degree දෙක. හැබැයි මේ දෙක එකකට එකක් වෙනස්. අද අපි මේ දෙක side by side compare කරලා බලමු ඔයාට ගැලපෙන්නේ මොකක්ද කියලා. මුලින්ම අපි බලමු මේ දෙකේ structure එක කොහොමද කියලා. කොළඹ කැම්පස් එකේ විත් එක ගත්තොත් ප්‍රධාන වශයෙන් සෙමස්ටර් 6ක් තියෙනවා. ඒ වගේම අවුරුදු 3ෙම ඇකඩමික් වැඩවලට ලොකු බරක් දෙනවා. Java, PHP වගේ ලැන්ග්වේජ් වලට අමතරව මැතමැටික්ස් සහ තියරි පැත්තට ලොකු අවධානයක් දෙනවා. මොරටු විත් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ලෙවල් 3කට බෙදලා තියෙනවා. ලෙවල් 1 කියන්නේ ඩිප්ලෝමා ලෙවල් එක. ලෙවල් 2 higher diploma level එක. and level 3 degree level එක. මේකේ තියෙන විශේෂත්වය තමයි web technologies සහ modern framework වලට වැඩි ඉඩක් තියෙනවා. දැන් බලමු ගොඩක් අය බය වෙන පැත්ත. exams. කොළඹ විත් එකේ exams ටිකක් traditional විදිහට තියෙනවා. ඒ කියන්නේ theory සහ logical thinking ගොඩක් බලනවා. ගොඩක් අය කියනවා UCSE එකේ maths සහ programming වලට pass rate එක ටිකක් අඩුයි කියලා. ඒ කියන්නේ ඔයාලට ලොකු කැපකිරීමක් කරන්න. මොරටු විත් එකේ තියෙන්නේ continuous assessment ක්‍රමය. ඒ කියන්නේ semester එක පුරාම වාක් කරන වැඩවලට ලකුණු එකතු වෙනවා. මේක නිසා ෆයිනල් එක්සෑම් එකට තියෙන පීඩනය ටිකක් අඩුයි. හැබැයි අසයින්මන්ට් සහ ක්විසස් නියමිත වේලාවට කරන්න. ඊළඟට බලමු අපි ජොබ් මාකට් එක. අපි හැමෝම ඩිග්‍රී එකක් කරන්න හොඳ රස්සාවකට යන්නනේ. කොළඹ විත් එක ගත්තොත් ලංකාවේ පැරණිම සහ ප්‍රමුඛතම IT උපාධියක් නිසා ඉන්ඩස්ට්‍රි එකේ මේකට තියෙන පිළිගැනීම ඉතාලි ඉහළයි. විශේෂයෙන් software engineering, data science වගේ පැතිවලට යන්න UCSE එක හොඳ පදනමක් දෙනවා. මොරටුව කොහොමත් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු නමක් තියෙනවා. මේ උපාධිය රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඉන්ඩස්ට්‍රි රෙඩි ග්‍රැජුවේට්ස්ලා හදන්න. ඒ නිසා වෙබ් ඩෙවලොප්මන්ට් සහ IT මැනේජ්මන්ට් පැත්තට යන්න ඉන්න අයට මේක ගොඩක් වටිනවා. ඊළඟට බලමු අපි මේ දෙකේ තියෙන ෆ්ලෙක්සිබිලිටිස්. ඔයා රස්සාවක් කරන කෙනෙක් නම් මොරටු විත් එකේ තියෙන ෆ්ලෙක්සිබිලිටි බව ඔයාට ගොඩක් වටිනවා. මොකද ඔයාට ලෙවල් එකෙන් ලෙවල් එකට සහතික ගන්න පුළුවන්. හැබැයි UCSE එකේදී ඔයාට සම්පූර්ණ උපාධිය ඉවර කරන්න වෙනවා ලොකු පිළිගැනීමක් ගන්න. ඉතින් අන්තිමට ඔයා ගොඩක් තියරිස් සහ ෆන්ඩමෙන්ටල් පැත්ත ඉගෙනගෙන ඊළඟ මට්ටමේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න හිතනවා නම් කොළඹ කැම්පස් එකේ විත් එක තෝරගන්න පුළුවන්. හැබැයි ඔයා කැමති hands on project එක රැකියාවක් කරන ගමන් flexible විදිහට ඩිග්‍රී එක කරන්න නම් ඔයාට තියෙන හොඳම choice එක තමයි මොරටු විත් එක. මේ ඩිග්‍රී දෙක පිළිබඳව ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. තව මොන වගේ ඩිග්‍රී රිවිව්ස් ඕන කියලාත් අපිට කියාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න ජය වේවා.